ඒ සීමාවෙන් එහාට ගිහිල්ලා ගැටිකම් කරන්න උවමනාවක් නැහැ. දැන් අපිට දැනගන්න තියෙනවා මේ නිගම පැත්තේ තියෙන මොකද පන්සල? අඟුරුකාර මුල්ල පන්සල. අඟුරුකාර මුල්ල පන්සල. දැන් බෞද්ධ වෙන්න හැල්ල පන්සලට. මහා පරිහානියක්. එවැනි පළාතක හාමුදුරු කෙනෙක් කොයිතරම් අභිමානවත්ව ඉන්නවද? හාමුදුරු කෙනෙක්ද? ගැටිකම් කරනවා. දැන් එහෙමනම් මං හිතන්නේ නිකන් ගැටිකම් කරනවත් නෙමෙයි යටින් හම්බෙලා ඇති සෑහෙන කුටියකුත් උකට. ඉතින් ඒ පන්සල් වලට අධිපති තැන් තියනවා නම් ඒවෙන් පොඩ්ඩක් මේවත් හොයලා බලන්නට වෙනවා. මොකද්ද මේ වෙන්නේ කියලා. ඇත්තටම මෙහෙම කියපම දැන් ඉතින් ඔය අපි නැති කරන්න මම දන්නේ නැහැ මට කොළඹ යන්න වෙයිද කියලා. මෙහෙම කියලා. කොහොමද පින්නත් නැති කරනවනේ. ඒකට නම් කමක් නැහැ. මේක නොකිය ඉඳලා හෙට හෘදයාබාධයක් හැදිලා මලොත් ඒත් මලා තමයි. ක්‍රමය වෙනස්, කාලය වෙනස්. මැරෙන එක මැරෙනවා එච්චරයි. ඒක හිතාගෙන තමයි කතා කරන්නේ. හැබැයි එකක් තියෙනවා. යම් විදියකින් ස්වාභාවික මරණයක් නොවුනොත් දැන් දැනගන්න පුළුවන් එහෙනම් කවුද මැරුවේ කියලා. කොහොමද උනේ කියලා. එතකොට එහෙමනම් දැන් මම කිව්වොත් යම් විදියකින් කියයි ආමුදුරෝ මේ මහජනතාවගේ කෝපය අවුස්සනවා කියලා. මේ වගේ ඒවා ප්‍රසිද්ධ කළ දන්නට කෝපය අවුස්සනවා නෙමෙයිද? මිලියන 24ක් වියදම් කරනවා මෙන්න මේ ඇත්ත බෞද්ධයන්ගේ විනාශ කරන්න. ඒතර කෝපය අවුස්සනවා නෙමෙයිද? අපි ක්‍රිස්තියානියත් එක්ක තරහ නැහැ. මෙන්න මේගොල්ලොත් එක්කලා තරහ නෙමෙයි. අපි කැමති නෑ මේවට. ඒවට අපිට බෑ මෙහෙම තියලා ඒගොල්ලෝ කියනවා ඔබට විරුද්ධව එන ඇත්තන්ට යාඥා කරන්න කියලා. පාරවල බෝඩ් ගහලා තියෙනවා. අනේ මොකටද මහන්සි වෙච්චර යාඥා කරන්න? ඒ අපිට විරුද්ධ නොවෙන්න විදිහට ඔයගොල්ලෝ හිතපන්. වෙනත් නේ දේශපාලනය කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශපාලන ක්‍රමයක් දේශනා කරලා තියෙනවානේ. මේ වගේ මේ දුරාචාරී දේශපාලනයක් නෙමෙයි. අපි දේශපාලනය කරන්න ඕනේ. අපි දේශපාලනය කරන්න ඕනේ මේ දේශය රැක ගන්නට. ඒ නිසා අවසන් වශයෙන් මම මේ අපේ ගරුතර මහා සංඝරත්නයනොත් මේ ගිහි පින්නතුන්ගෙන් ඉල්ලා සිටිනවා. වික්ෂුන් වහන්සේලා දේශපාලනය කරනවා කියලා කෑ ගහන්නත් එපා. මේ වෙලාවේ දේශපාලනය කරන පක්ෂග්‍රාහීව ඉන්න දේශපාලනය ඒගොල්ලන්ට කෑ ගහන්න. හැබැයි ජාතියත් ශාසනයත් බේරගන්නට ඉදිරියට යන වික්ෂුන් වහන්සේලාට ඔය ඇත්ත දේශපාලන ඔළු වලින් බලලා දේශපාලන කණ්ණාඩි දාගෙන බලලා ඒ හාමුදුරන්ට බයින්න එපා. ඒ හාමුදුරන්ට නිඳා කරන්න එපා. මේ ඉදිරිපත් වෙන්නේ දේශපාලනය කරන්න නෙමෙයි මේ වෙනසෙල යන ජාතියත් සම්බුත් සසුනත් රැක ගන්නටයි මේ සංඝයා වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ මෙතන වැඩම කරලා තියෙන මහා සංඝරත්නයත් ඒ පෙළටම එකතු වුණොත් අපිට මේක රැක ගන්න බැරි වෙන්නේ නැහැ. රැක ගන්න පුළුවන්. ඒ නිසා